ආයුබෝවන් කියලා පිළිගන්නවා දනෝ YouTube channel එකට. අද වීඩියෝ එක අරන් එන්නේ රුමේනියාවේ ඉන්න අයට වඩා රුමේනියාවට එන්න බලාගෙන ඉන්න අයට විශේෂයෙන්ම work permit එකක් ඇවිල්ලා work permit එකට interview date එකක් embassy එකෙන් එනකම් බලාගෙන ඉන්න අයට තමයි අද වීඩියෝ එක මම අරගෙන ඉන්නේ. ඉතින් දනෝ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එක click කරලා තියාගන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. එම්බසි ක්‍රියාවලිය ටිකක් ස්පීඩ් වෙලා තියෙනවා ලංකාව ඇතුලේ. මොකද දැන් සතුරුදායක ආරංචියක් තමයි මුලින්ම කියන්න තියෙන්නේ. SC නම්බර්ස් 200 පැනලා තියෙන්නේ. දැන් 201 202 203 ඒ වගේ 208ට වගේ යනකම් ඉන්ටර්විව්ස් එනවා. කොහොම වුණත් මේ අවුරුද්ද ඉවර වෙනකොට 212 215 වගේ වෙනකම් ඉන්ටර්විව්ස් කෝල් කරයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඒක නිසා මේ 215ට වගේ SC නම්බර්ස් 215ට වගේ යනකම් ඉන්න අය විශේෂයෙන්ම ඉන්ටර්විව් එකට පොඩ්ඩක් රෙඩි වෙන්න. නිතර පොඩ්ඩක් ඉංග්‍රීසි ටික පොලිෂ් කරගෙන නිතර ඒ ක්වෙස්චන් ටික පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා ඉවරලා ටිකක් හුරු වෙන්න. මොකද එම්බසි ඉන්ටර්විව් එක අනිවාර්යයෙන්ම තමන් ඒ අහන ප්‍රශ්න ටිකට උත්තර දී ගන්න බැරි වුණොත් ඉන්ටර්විව් එක ෆේල් කරන්න තියෙන සම්භාවිතාව වැඩි නෙමෙයි. කොහොමටත් ඒ අහන ප්‍රශ්න ටිකට උත්තර දෙන්න බැරි වුණොත් ඉන්ටර්විව් එක ෆේල් වෙනවා. ඒක හන්ද අනිවාර්යයෙන්ම ක්ලාස් එකකට ගිහිල්ලා හරි කමක් නැහැ. ඔයාලා මම මේ කියන අමතර කාරණයක් ක්ලාස් එකකට ගිහිල්ලා හරි කමක් නැහැ. ඔයාලා පොඩ්ඩක් මේ කාලය ඇතුළත විශේෂයෙන්ම 215ට වගේ එනකන් SC නම්බර්ස් තියන අය පොඩ්ඩක් ඉංග්‍රීසි එක හදාගන්න පොඩ්ඩක් එම්බසි ඉන්ටර්විව් එකට ෆේස් කරගන්න පුළුවන් විදිහට තමන් ප්‍රැක්ටිස් කරන්න හැඩගැහෙන්න කියලා පළවෙනිම දේ මම කියන්නේ. මේ වෙනකොට එම්බසි ඇතුලේ තියෙන එක ගැටලුවක් තමයි පාස්පෝර්ට් කලෙක්ෂන් ප්‍රශ්නේ. මොකද පාස්පෝර්ට් ඔක්තෝබර් මාසේ ඉන්ටර්විව් ෆේස් කරපු අයට තවම සමහර වෙලාවට පාස්පෝර්ට් ලැබිච්ච නැති ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒක හන්දා පාස්පෝර්ට් කලෙක්ෂන් ප්‍රශ්නේ පොඩ්ඩක් තියෙනවා. ඒකත් ඉස්සරහට ටික විසඳෙයි. මොකද දැන් අර SC නම්බර් හිර වෙලා තිබ්බේවත් ටික ස්පීඩ් වෙන හන්දා ඕකත් ඉක්මනට මේ විසඳෙයි. මොකද ගොඩක් අයට මේල්ස් ඇවිල්ලා නැහැ පාස්පෝර්ට් කලෙක්ට් කරගන්න කියලා. අනිත් එක තමයි ඉන්ටර්විව් එකෙන් ෆේල් වෙන්න ප්‍රධානම කාරණයක් තමයි ඔයාගේ ඩොකියුමන්ට් පැත්ත අවුල් නම්. ඩොකියුමන්ට්ස් ටික හරියට පිළිවෙලට ඔයා අනිවාර්යයෙන්ම මේ ඩොකියුමන්ට් පාර්ට් එක නම් හරියටම කරගන්න. මොකද ඩොකියුමන්ට් පාර්ට් එක අවුල් ගියොත් එයාලා ෆේල් කරනවා. ඒක විශේෂයෙන් කියන්න ඕනේ ඉස්සර ඉඳලම එහෙම තමයි. ඒක හන්ද ඩොකියුමන්ට්ස් පාර්ට් එක පොඩ්ඩක්වත් අවුලක් තියන්න එපා. යාළුවා ඉල්ලලා තියෙන්නේ කොහොමද ඒ විදිහට හරියට තිතට නූලට ඒක හදාගන්න කියලා ඔයාලට කියනවා. ඒත් එක්කම පාස්පෝර්ට් රිනිව් කරගෙන යන්න. මොකද පාස්පෝර්ට් එක ඔයාගේ කොන්ට්‍රැක්ට් එක අවුරුදු 2කට තියෙනවා කියන්නකෝ. ඔයාගේ කොන්ට්‍රැක්ට් පීරියඩ් එක අවුරුදු 2ක්. හැබැයි ඔයාගේ පාස්පෝර්ට් එකේ තියෙන්නේ අවුරුද්දයි තව ඉස්සරහට. එතකොට නැත්නම් අවුරුදු එකමාරයි. එතකොට අනිවාර්යයෙන්ම ඔයාලට කියාවේ පාස්පෝර්ට් එක රිනිව් කරන් ඇවිල්ලා දෙන්න කියලා. ඒක හන්දා පාස්පෝර්ට් එක රිනිව් කරගන්න. දැම්ම පාස්පෝර්ට් එක එහෙම ප්‍රශ්න තියෙන අය පාස්පෝර්ට් එක රිනිව් කරලා තියාගන්න. ඒත් එක්කම ඔයා ගෙනියන ඩොලර්ස් ටික නැමිච්ච පොඩි වෙච්ච ඊරිච්ච ඒව ගෙනියන්න එපා. හරියට ඩොලර්ස් ටික පිළිවෙලට ලස්සනට තියෙන ඩොලර්ස් ටිකක් අරගෙන යන්න. නැත්නම් ඔයාලට ඩොලර්ස් මාරු කරන්න ආපහු යන්න වෙනවා. හරිද? ඒක හන්දා ඩොලර්ස් ටික හරියට පිළිවෙලකට අරගෙන යන්න කියලා මම ඔයාලට මතක් කරනවා. ඊළඟ එක තමයි පොලිස් රිපෝට් එක. පොලිස් රිපෝට් එක 215ට SC 215ට වගේ යනකම් අනිවාර්යයෙන්ම ඇප්ලයි කරලා තියාගන්න. මොකද සමහර වෙලාවට ඔයාලගේ පොලිස් රිපෝට් එක එන්න ලේට් වෙන්න පුළුවන්. ඒක හන්දා පොලිස් රිපෝට් එක ඇප්ලයි කරලා තියාගන්න. හැබැයි ඔයාලට පොලිස් රිපෝට් එක හදිස්සියෙම කියන්නේ හදිස්සි නම් ඔයාලට ක්ලියරන්ස් එකට ගිහිල්ලා ගන්න පුළුවන් ක්‍රමවේදයකුත් දැන් තියෙනවා. ඒක හන්දා ඒක ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. පොලිස් රිපෝට් එක අනිවාර්යයෙන්ම 215ට වගේ යනකම් ඔයාලා ඇප්ලයි කරලා තියාගන්න. ඒක ගැන සැලකිලිමත් වෙන්න. මොකද කියනවා නම් පොලිස් රිපෝට් එක ඇප්ලයි කරද්දී මේ ළඟදී එක ප්‍රශ්නයක් ආවා. පොලිස් රිපෝට් එක ඇප්ලයි කරලා පොලිස් රිපෝට් එක ගෙදරට ආවේ නැහැ. මොකද මේ පොලිස් රිපෝට් එකේ එක තැනකදී එන්න තියෙන ඇඩ්‍රස් එකේ පොඩි ඉෂුව එකක් ගිහිල්ලා එයාලට හොයාගන්න බැරුව එක තැන්වලට
පොලිස් රිපෝට් එක යවලා තිබ්බා. එතකොට ආපහු ඒක එක්ක කැන්සල් කරලා ඉවරලා අලුතෙන් ඇප්ලයි කරනවා. මේ වගේ සමහර වෙලාවට 100කින් එකකට නැත්නම් 1000කින් එකකට ඒ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. හැබැයි 1000න් එක්කෙනා ඔයා වුණොතින් ඔයාට හරියට වෙලාවට පොලිස් රිපෝට් එක අතට ගන්න බැරි වෙනවා. ඒක නිසා හොඳම දේ තමයි හොඳම ඔයා කරන්න ඕනේ කල් තියා ඒ දේවල් කරගන්න. මොකද ඔය පොලිස් රිපෝට් එක අතිශයින්ම වැදගත් දෙයක්. ඒක හන්දා ඒක අනිවාර්යයෙන්ම ඔයාලා අනිවාර්යෙන්ම ඒ දේ කරලා තියාගන්න. පොලිස් රිපෝට් එක 215ට වගේ යනකම් SC 200 නම්බර්ස් 215ට වගේ යනකම් ඔයාලා පොලිස් රිපෝට් එක ඇප්ලයි කරලා තියාගන්න. ඉතින් guys එහෙනම් අවසාන වශයෙන් ලබන සතිය ලබන ඉදිරි දින කිහිපය ඔබට ජයග්‍රාහී සතියක් වේවා, ජයග්‍රාහී දින කිහිපයක් වේවා. ඉක්මනට රුමේනියාවට පය තබන්න ඔබ සියලු දෙනාටම හැකියාව ලැබේවා. ඉතින් ආයෙත් මම කියනවා දනුව YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරලා තියාගන්න. දනුවත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉස්සරහටත් ලස්සන වීඩියෝ ටිකක් අරගෙන එන්න. එතකන් ගිහින් එන්නම්. ඔයාලට ජය.